අපි හැමෝම පොඩි කාලේ ඉඳන් ආස කරන පොඩි සතුටක් ගේන දෙයක් තමයි චොකලට් කියන්නේ. වෙළඳ පොලේ විවිධ චොකලට් වර්ග අතරින් අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස්, ඒ වගේම අපේ සෞඛ්‍යයට ගොඩක් හිතකර චොකලට් වර්ගයක් ගැනයි. ඒ තමයි ඩාර්ක් චොකලට්. බොහෝ දෙනෙක් හිතන්නේ චොකලට් කියන්නේ සෞඛ්‍යයට එච්චර හොඳ නැති දෙයක් කියලා. ඒත් ඩාර්ක් චොකලට් මේ අදහස වෙනස් කරනවා. මේකේ කොකෝවා ප්‍රතිශතය වැඩි. මේ කොකෝවා වල තමයි අපේ ඇඟට ගොඩක් හොඳ ප්‍රතිඔක්සිකාරක කියලා හඳුන්වන සංයෝගයක් තියෙන්නේ. මේවට කියන්නේ ෆ්ලේවනොයිඩ්ස් කියලා. ඔබේ හෘදයේ නිරෝගීභාවයට ඩාර්ක් චොකලට් ගොඩක් උදව් වෙනවා. මේ ෆ්ලේවනොයිඩ්ස් අපේ රුධිර පීඩනය පාලනය කරන්නත්, රුධිර නාලිකාවල ක්‍රියාකාරීත්වය හොඳට පවත්වා ගන්නත් උදව් කරනවා. ඒ වගේම හෘද රෝගය ඇතිවීමේ අවදානම අඩු කරන්නත් මේක දායක වෙනවා. ඩාර්ක් චොකලට් අපේ මොළයේ ක්‍රියාකාරීත්වයටත් ගුණදායකයි. එහි තියෙන සමහර සංයෝග මොළයට රුධිර ගලණය වැඩි කරන්න උදව් කරනවා. ඒ නිසා මතකය සහ අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය වෙන්න අවස්ථාව සැලසෙනවා. දවසකට ඩාර්ක් චොකලට් පොඩි කෑල්ලක් ආහාරයට ගැනීම මොළයට හොඳ උත්තේජනයක් වෙන්න පුළුවන්. ඩාර්ක් චොකලට් අපේ මනස සතුටු කරන්නත් උදව් කරනවා. මේක මොළයේ සතුටු හෝමෝන කියලා හඳුන්වන එන්ඩෝෆින් වගේ දේවල් මුදා හරින්න උදව් වෙනවා. ඒ නිසා මානසික ආතතිය අඩු කරගෙන පොඩි සැහැල්ලුවක් ලබා ගන්න මෙම චොකලට් වර්ගයේ ඉතාමත් උපයෝගී වෙනවා. ඩාර්ක් චොකලට් වල තියෙන ප්‍රතිඔක්සිකාරක සමටත් හිතකරයි. ඒවා සූර්යාලෝකයෙන් සමට වෙන හානිය අවම කරන්නත්, සමේ නම්‍යශීලී බව පවත්වා ගන්නත් උදව් වෙනවා. ඉතින් ඇතුළතින් වගේම පිටතින් ලස්සන වෙන්නත් මේක පුංචි උදව්වක් කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඕනෑම හොඳ දෙයක් වගේ ඩාර්ක් චොකලට් පරිභෝජනය කළ යුත්තේද මධ්‍යස්ථ ප්‍රමාණයෙන්. දිනකට කුඩා කැබැල්ලක් ආහාරයට ගැනීම ඔබේ සිරුරටත් මනසටත් බොහෝ ප්‍රතිලාභ ගෙන දේවි. මේ සමබල ආහාර වේලක කොටසක් විතරක් කියලා මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඩාර්ක් චොකලට් මිලදී ගැනීමේදී 70% හෝ ඊට වැඩි කොකෝවා ප්‍රතිශතයක් අඩංගු වර්ගයක් තෝරා ගැනීමට සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. ඉතින් ඊළඟ වතාවේ ඔබට රසවත් යමක් කන්න හිතුනොත් මේ ඩාර්ක් චොකලට් වලට අවස්ථාවක් ලබා දෙන්න පසුබට වෙන්න එපා. ඒ රසවත් පමණක් නොව ඔබේ නිරෝගී ජීවිතයටත් හොඳ මිතුරෙක් වේවි. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට නිරෝගීමත් ජීවිතයක්.